හලෝ යාළුවනේ, අද අපි බලමුද අපේ අම්මා රස විදියට කොහොමද අලු කෙල් නාළුව හදන්නේ කියලා. මුලින්ම අලු කෙසෙල් ටික හොදලා කපා ගන්න. ඊට පස්සේ ඒ කපාගත්තු අලු කෙසෙල් ටික උයන භාජනයට දාලා ඒකට කපාගත්තු ලුණු, කපාගත්තු මාළු මිරිස් කරලක් දෙකක් විතර, කරපිංචා, කහ කුඩු, මිරිස් කුඩු, උළුහාල් පොඩ්ඩක්, ලුණු නම් ඔයාලා කැමති ගානට. ඊට පස්සේ ඒකට දිය පොල් කිරි දාලා ලිපේ තියන්නයි තියෙන්නේ. කෙසෙල් ටික පියනකින් වහලා තැම්බුවොත් ඉක්මනින් තඹ ගන්න පුළුවන් අපිට. මේ කෙසෙල් මාළුව රසවත්ම කරගන්න අපේ අම්මා පොඩි මැජික් එකක් කරනවා. අපි අර කෙසෙල් ටික තැම්බෙනකන් අපි මේ මැජික් එක මොකක්ද කියලා බලමුකෝ. අපිට ඒකට බ්ලෙන්ඩර් කප් එකක් ඕන. ගලේ අඹර ගන්න තිබ්බනම් මීටත් වඩා රසයි. මුලින් මේකට සූදුරු පොඩ්ඩක්, අබට පොඩ්ඩකුත් දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්නයි තියෙන්නේ. ඊට පස්සේ ඒ බ්ලෙන්ඩ් කරගත්තු මිශ්‍රණය උකු පොල් කිරි එකකට දාලා හොඳට කලවම් කරන්නයි තියෙන්නේ. ඊට පස්සේ ඒ අපි සූදුරු අබ දාලා හදාගත්තු මිශ්‍රණය කෙසෙල් ටික තැම්බුණාට පස්සේ ඒ කෙසෙල් එකට එක්කව කරගන්නයි තියෙන්නේ. ඒ ටික එක්කව කරගත්තට පස්සේ තවත් ටික වෙලාවක් ලිපේම තියන්නකො කෙසෙල් එක. විනාඩි 3-4කට විතර පස්සේ අපිට කෙසෙල් ව්‍යංජනේ රස බලන්න නම් පුළුවන්.